අඩු පහසුකම් සහිතව පවත්වාගෙන යන දඹුල්ල මූලික රෝහල වෙනුවට වෙනත් ස්ථානයක නව රෝහලක් ඉදිකිරීම අරමුණයි. මේ සම්බන්ධ සාකච්ඡාවක් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල වලගම්පා පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වුණා. නව රෝහලේ පළමු අදියර සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 700ක්. ඇදන් 130කින් ආරම්භ කර 200 දක්වා ඉහළ නැංවීම අරමුණයි. දඹුල්ල පොහොරන් වැව ප්‍රදේශයේ භූමියක් නව රෝහල් ඉදිකිරීම සඳහා දැනටමත් හඳුනාගෙන තිබෙනවා. ආර්ථික මධ්‍යස්ථානයක්, සංචාරක ගමනාන්තයක්, ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් මෙන්ම සංස්කෘතික මධ්‍යස්ථානයක්ද වන දඹුල්ල නගරයේ සෞඛ්‍ය සේවා ඉහළ තලයකට ඔසවා තැබීම අත්‍යවශ්‍ය කරුණක් බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. රෝහලට හදිසි අවශ්‍යතාවක්ව පවතින CT ස්කෑන් යන්ත්‍රය කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා. රන්ගිරි දඹුල්ල රජමහා විහාරාධිකාරී පූජ්‍ය දඩුබැදි රුප්පේ මහින්ද ස්වාමින් වහන්සේද නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු ජනතා නියෝජිතයන් හා රජයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රටේම හොස්පිටල් වර්ගීකරණය පිළිබඳ බැලුවහම අපිට දඹුල්ල ගැන විශේෂ අදහසක් තියෙනවා. දැන් අපේ අදහස වෙන්නට ඕනේ මේ මූලික රෝහල ඒ තත්වයේ තිබෙන එක එතන ගිහිල්ලා ඒ විදිහටම ස්ථාපිත කිරීම නොවේ. ඊට වඩා වැඩි සංවර්ධනයක් කෙටි කාලයක් තුළ බලාපොරොත්තු වෙන තමයි අපි අපේ හැමදෙන්නේ මේ ඉඩම් ප්‍රමාණයත් ඒ වගේ මුදල් ප්‍රමාණයත් වෙන් කරගත යුතු වන්නේ. ඒ මොකද දඹුල්ල කියලා කියන්නේ ඉස්සරහට අපේ ආර්ථිකයේ වැදගත් කේන්ද්‍රයක්. සෞඛ්‍ය පද්ධතිය පැත්තෙන් හිතුවත් අධිවේගී මාර්ගය, සංචාරක ව්‍යාපාරය, මේ ආර්ථික කේන්ද්‍රය සියල්ල සාමි ක්‍රිකට් ක්‍රීඩාංගණය සියල්ලත් එක්ක මීට වඩා කන්සල්ටන්ට් සර්විසස් ස්පෙෂැලිටිස් වැඩි තැනක් බවට පත් කිරීමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. ඒ වෙනකොට අපි අතරේ සාකච්ඡාවක් තිබුණා දඹුල්ල රෝහල අලුත් ස්ථානයකට අරගෙන යන්න ඕන කියලා. මුදල් වෙන් කර ගැනීම සිදු වුණේ එහෙම. ඒ නිසා මෙතන මුදල් තියෙනවා දැන්. ලබන අවුරුද්දේ වැඩ කටයුතු කරගන්න. එතනින් පස්සේ ඊළඟ අවුරුදු කොහොම හරි අපි අවුරුදු 3ක් ඇතුළත මේක ඉදිකිරීම අවසන් කරලා මගෙත් දල වශයෙන් මගේ අදහස් තිබුණ බිලියන 12ක් වෙන් කරන්න සිද්ධ වෙයි කියලා සාමාන්‍ය ගානිතර යාවි. ඊළඟ අවුරුදු 3 ඇතුළතදී මේ කටයුතු අවසන් කරනවා. ඒක තමයි බලාපොරොත්තුව. කිසිසේත්ම මේක දිගට අදින සූදානමක් නැහැ.